ෆෝන් එක ඉල්ලන්නේ වොට් 10යි. ඔයා වොට් 20ක ෆාස්ට් චාර්ජර් එකකින් චාර්ජ් කරොත් ෆෝන් එකට හරි බැටරියට හරි අවුලක් වෙනවද? නෑ, අවුලක් වෙන්නේ නෑ. හැබැයි එක කොන්දේසියක් මත. මේ දේ තේරුම් ගන්න නම් ඔයා අකුරු 3ක් ඉගෙන ගන්න ඕනේ. එකක් W අකුර, අනිත් එක V අකුර, අනිත් එක A අකුර. මේ අකුරු 3ම හෝ මේ අකුරු 3න් දෙකක් ඔයාගේ චාර්ජර් එකේ එළියේ ගහලා තියෙනවා. W කියන්නේ වොට්, V කියන්නේ වෝල්ට්, A කියන්නේ ඇම්පියර්. සමීකරණය තමයි W සමානයි VA. දැන් මොකද්ද මේ වොට් 20ක චාර්ජර් එකක් කියන්නේ? 5 වැඩි කිරීම 4ත් 20යි. 10 වැඩි කිරීම 2ත් 20යි. 20 වැඩි කිරීම 1ත් 20යි. වොට් 20ක චාර්ජර් එකක් කියලා කියන්නේ බොහෝ විට 5 වැඩි කිරීම 4. වෝල්ට් 5 වැඩි කරන්න ඇම්පියර් 4න්. අන්න එතකොට 5 වරක් 4 20යි. ඒ කියන්නේ වොට් 20ක චාර්ජරයක්. දැන් අවුල තියෙන්නේ මේ වොට් 20ක චාර්ජරෙන් වොට් 10ක ෆෝන් එක චාර්ජ් කරාම අවුලක් එනවද? ෆෝන් එක චාර්ජ් වෙන්න අවශ්‍ය කරන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි වෝල්ට් අගය, අනිත් එක තමයි ඇම්පියර් අගය. V අගයයි A අගයයි. ඕනම ෆෝන් එකක් ඉල්ලන්නේ වෝල්ට් අගය 5යි. ඒක නියතයක්. එතකොට ඇම්පියර් අගය දෙකක් වෙන්න ඕනේ 10 හැදින්නයි. 5 නියතයි නම් වොට් 10ක ෆෝන් එකක් නම් 5 2 තමයි 10. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක චාර්ජ් වෙන්න ඔයාගෙන් ඉල්ලන්නේ වෝල්ට් 5කුයි ඇම්පියර් 2කුයි. හැබැයි ඔයාගේ චාර්ජර් එක මොකද වෙලා තියෙන්නේ? චාර්ජර් එකේ තියෙනවා වෝල්ට් 5කුයි ඇම්පියර් 4කුයි. වෝල්ට් 5ක් ඕන ෆෝන් එකට වෝල්ට් 10ක් යම්කිසි විදියකින් දුන්නොත් අන්න ෆෝන් එකට බැටරියට ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අපේ චාර්ජර් සහ ෆෝන් හදලා තියෙන්නේ වෝල්ට් 5කට. ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ A අකුර. දැන් චාර්ජර් එකේ A අකුර 4යි, ෆෝන් එක ඉල්ලන ප්‍රමාණය 2යි. හැබැයි චාර්ජර් එක බලෙන් දෙන්න යන්නේ නැහැ A අකුර. ෆෝන් එක ඉල්ලන ප්‍රමාණයට විතරයි දෙන්නේ. ෆෝන් එක ඉල්ලන්නේ 2යි නම් චාර්ජර් එක නිකුත් කරන්නෙත් 2යි. එයා ගාව 4ක් දෙන්න පුළුවන් වුණාට ඒ ඔක්කොම දෙන්නේ නෑ. මගේ ගාව සල්ලි ගොඩක් තිබුණට මං ඒ සල්ලි ඔක්කොම දෙන්නේ නෑ. මගෙන් ඉල්ලන ප්‍රමාණයට විතරයි දෙන්නේ. ඒ නිසා අඩු ඇම්පියර් ගාණක් ඉල්ලන, අඩු වොට් ගාණක් ඉල්ලන ෆෝන් එකක් ෆාස්ට් චාර්ජර් එකකින් චාර්ජ් කරාට කිසිම අවුලක් වෙන්නේ නැහැ. හැබැයි ඒ චාර්ජරෙන් ඉල්ලන වෝල්ට් ගාණට වඩා වැඩි අගයක් ආවොත් අන්න එතෙන්දි ෆෝන් එකටයි බැටරියටයි ප්‍රශ්නයක් වෙනවා. බාල චාර්ජර් පාවිච්චි කරන්නේ නැතුව හොඳ චාර්ජර් එකක්, හොඳ කේබල් එකක් පාවිච්චි කරන්න කියන්නේ අන්න ඒ නිසා. බාල චාර්ජර් එක තියෙන ඇතුලේ තියෙන කොම්පෝනන්ට් විශ්වාස නැහැ. හරියටම එන්නේ වෝල්ට් 5යි කියලා. 5 වෙනුවට 10ක් 15ක් ආවොත් ඔයාගේ ෆෝන් එක සමහර ලාවට චාර්ජින් කොටස පිච්චෙන්න පුළුවන්. බැටරි එකට ලොකු හානියක් වෙනවා.